ඔයාගේ කප් කේක් එකත් ලස්සනට එන්නේ නැද්ද? මැදින් ඉස්සෙනවද? මැදින් පුපුරනවද? එකට එක කප් කේක් ඇලෙනවද? ලයිනර් එකට තෙල් උරනවද? එහෙනම් අපි අද කප් කේක් හදමු. මේක හදන ක්‍රම දෙකක් තියෙනවා. මම අද එක විදිහක් ඔයාලට කියලා දෙන්නම්. මේකේ අනික් විදිහ තමයි සාමාන්‍ය නෝමල් බටර් කේක් මිශ්‍රණයටම කෝන්ෆ්ලවර් තේ හැඳි කාලක් දාලා ගන්න ඔයාගේ කප් කේක් එක හරිම ලස්සනට එයි. එහෙමත් නැත්නම් මම මේ හදන ක්‍රමය. මුලින්ම ඔයා බටර් සීනි මේ සඳහා සීනි ගද්දී පොඩි සීනි ගන්න සීනි කුඩු කරලා ගන්න එපා කොයිම වෙලාවකවත්. එතකොට බටර් සීනි වැනිලා දාලා හොඳට මිශ්‍රණය බීට් කරලා බිත්තරේ කහ මද සහ සුදු මද වෙන වෙනම අරගෙන සුදු මදේ වෙනම බීට් කරන්න. වතුර පොඩ්ඩක්වත් නැති වාජනයකට දාලා වාජනේ අනිත් පැත්ත හැරෙව්වත් බිම වැටෙන්නේ නැති පදමට එනකන් හොඳට බීට් කරලා ගන්න. ඊට පස්සේ පිටි සමා වෙන්න බටර් සහ සීනි දාපු මිශ්‍රණය හොඳට බීට් කරලා සීනි ටික දිය වුණාට පස්සේ බිත්තර කහ මද දෙක ගානේ වගේ දාලා හොඳින් බීට් කරගන්න. ඊට පස්සේ ඒකටම අපි පාවිච්චි කරන කිරි වර්ගය දාලා හොඳින් බීට් කරලා සීනි එකේ කැට හොඳටම නැති වෙනකන් බීට් කරන්න. ඊට පස්සේ අපි ගන්න කේක් පිටි හෝ පාන් පිටි අරගෙන මේ විදිහට හොඳින් ස්පැචුල එකෙන් කලවම් කරලා අරගෙන ඒකට එකපාරක් ලෝ ස්පීඩ් එකේ බීට් පාරක් දෙන්න බීටර් එකෙන්. ඊට පස්සේ අපි හදාගත්ත බිත්තර සුදු මද මිශ්‍රණය ඒකට දාලා හොඳට බීට් කරලා කප් කේක් වලට ලයිනර්ස් වලට පුරවන්න අරගෙන යමු. මෙතනදී ඔයා වෙළඳපොලේ ගන්න ලයිනර්ස් වල ගොඩාක් ගණන් අඩු මිල ගණන් යටතේ තියෙන ලයිනර්ස් ගන්න එපා. භාවිතයට හොඳ ලයිනර් එකක් ගන්න. ලයිනර්ස් විවිධ මිල ගණන් යටතේ විවිධ GSM අගයන් යටතේ ලයිනර්ස් තියෙනවා. ඔයා ගන්න ලයිනර් එක හොඳම තත්ත්වයේ ලයිනර් එකක් වෙන්න ඕනේ. එතකොට බැටර් එක පුරවද්දි ලයිනර් එකෙන් 4න් 3කට වගේ අදාළව බැටර් එක පුරව ගන්න. ඊට අමතරව ඔයා කප් කේක් එකේ තෙල් උරනවා නම් ලොකුම හේතුවක් තමයි ඔයා බටර් එක ගොඩාක් වෙලා කාමර උෂ්ණත්වයේ තියලා ගන්නවා නම් කප් කේක් හැදුනට පස්සේ ගොඩාක් වෙලාවට මේ ලයිනර් එකට තෙල් උරන්න බලනවා. ඒක නිසා සාමාන්‍ය ගානට ආවට පස්සේ ලයිනර් මේ කප් කේක් බැටර් එක හදන්න පටන් ගන්න. ඉතින් එක්කෙනෙක් මගේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාලා තිබ්බා ඔය පාටට කප් කේක් ආවහම උඩ ඇලෙනවනේ කියලා. නෑ ඔය බලන්නකො මගේ කප් කේක් ටිකේ ලස්සන කොච්චර ලස්සනට බේක් වෙලාද. මේ සඳහා මෙහෙම ගන්න අපි සාමාන්‍යයෙන් සෙන්ටිග්‍රේඩ් අංශක 150 විනාඩි 30ක් මම මේ කප් කේක් එක බේක් කරනවා. බලන්නකො කොච්චර ලස්සනද කියලා කප් කේක් එක.